fogo no poder. Nós taca lá dentro, taca lá dentro do baile. Taca lá dentro do baile, nós taca lá dentro do baile. Taca lá dentro do baile, taca lá dentro do baile. Nós taca lá dentro do baile, nós taca lá dentro do baile. පිටේ ඉන්න එකත් රතු මෙයාත් රතු අම්මට ගල්ගමේ බෝඩරේ අලි ගෙවල් කඩන්නේ ඔය පැත්තේ නෙමෙයිනේ. ඔයගොල්ලෝ හැම වෙලාවෙම දකින්නේ අපි සමගින් ඉන්නවා කියලානේ. හැබැයි මෙහෙම අපි අතරේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. කට්ටිය පොඩි පොඩි ටෙඩියෝ දෙනවා. හරිද? මං කැමති නැහැ හින්දා මං එයාලා වගේ වෙන්න මං හින්දා ලොකු ටෙඩියෙක් ගෙනාවේ. ලංකාවට මේකයි මම විතරයි ටෙඩියෝ දෙන්නේ. ට්‍රේඩින් ගැන අහලා තියෙනවා. නෑ. අහලා නැත්නම් වැඩක් නෑ. එහෙනම් නිකන් ඉන්න. කල්ගම්මේ කියලා හොඳට පේනවා. ඔයාලත් මේ වගේ ලොකු ටෙඩියෙක් ඕන නම් ඉතින් සතු පාට බොත්තම භාගයන්. නෑ මම කිව්වා මට බෙහෙත් ගන්න කියලා මට අමතක වීමේ ලෙඩක් තියෙනවා. ට්‍රේඩින් කරන්න හොඳම ඇනලයිස් මෙතඩ් එක දන්නවා. ඔයා ට්‍රේඩින් කරන්න හොඳම ඇනලයිස් මෙතඩ් එක ඉගෙන ගන්න ආසයි නම් අනිවාර්යෙන් එන්න ඕනේ තැන එකම තැන තමයි ඇල්ෆා ට්‍රේඩර් LK කියන්නේ. මේ මට අමතක වෙනවා බා. මේ අම්මා කිව්වා හරි මට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. හෙලෝ කතා ගන්න පුළුවන්ද? ආබෙල්. යන්නට කඩක් නැහැ. මම යනවා. බට්ටියක් දුන්නොත් ටෙඩියක් දෙනවා. ඒවත් කාලා බොස් කියලා තියෙන්නේ මේ ටෙඩියව දෙන්න කියලා දෙන්නේ හරියට උත්තර දුන්න කට්ටිය විතරයි. නරක වචන නරක පාප මිත්‍ර. හලෝ. පැණි කල වැද්දා නොහොත් රන් උකුටුවා නැමැති සත්වයා අද අදිනවා අද ටෙඩියක් තියෙනවා. අර ටෙඩිය දෙන්න බෑ. මෙලෝ කපල් ඉන්නේ. මම ඔතෙන්ට එන්නද? ඒ මට බයයිද? යාර මොකද අර බයින්න බලන් ඉන්නේ. හොඳම ඇනලයිස් මෙතඩ් එක බලන්න අම්මසි. ඌ වෙන පොට හොඳ නෑ. ටූටි ටීචර් කෙනෙක් අපිට හම්බුණා. ඉතින් හම්බන්තොටේ දැන් මෙයා මේ නංගි මට මතකයිනේ මේ චැනල් එක ගාලා හිටියා. ට්‍රේඩින් කරන්න හොඳම ඇනලයිස් මෙතඩ් එක මොකද්ද? දන්නේ එහෙම දන්නේ කියන්නේ බද ට්‍රේඩින් කරන කරන් දෙන පොඩ හිතලා ගියා. නැහැ. ඉතින් මං කිව්වනේ මං දවස් දෙක ඊයේ කියලා ක්ලාස් එක කට් කර කර මං ගියේ. ඉතින් කට් කර කර ගිහිල්ලා කොහොමද ඒ ඉගෙන ගන්නේ? ට්‍රේඩින් ගැන අහලා තියෙනවද? අනේ ඉන්න. ට්‍රේඩින් අහලා නැද්ද? හෙලෝ. පොඩ සිවන්නේ ඇවිල්ලා. සිවන්නේ හම්බුණා. අපිට සිවන්නේ හම්බුණා. එයා ට්‍රේනින් ගැන දන්නවා කිව්වා. මේ ඇස් දෙකට මොනවද වෙලා තියෙන්නේ? එලව කතා කරන්න පුළුවන්ද? no thank you. thank you මට thank you කිව්වේ අක්කා. ට්‍රේනින් ගැන අහලා තියෙනවද කියන මට. අහලා නැත්නම් යන්නේ නිකන් මේක පින්නට දෙන්න බෑ. අන්න බලන්න හොඳ. නැතු. ඒක තමයි ඉන්න. මොකද කම්මුල් දෙක රෝසෙලා? ට්‍රේනින් ගැන අහලා තියෙනවද? මොකද මෙහෙම අපි ඈත්ලා කතා කරමු. හරි. ට්‍රේනින් ගැන අහලා තියෙනවද? ඔව්. ට්‍රේඩින් කරන්න හොඳම ඇනලයිස් මෙතඩ් එක මොකක්ද කියලා ඔයා දන්නවද?